ಜಾತಿ ಗೌಜಿನ අග උත්තර කරුවන්ට අවසාන විනිශ්චය ලබා දෙන උත්තරීතර විනිශ්චය සභාව ආරම්භ වෙනවා. විද්‍යා නැගෙනු Cause of death 1A extradural hemorrhage 1B fallen from height 1C TikTok කරන්න ගිහින් නෙළුම් පුලෙන් ඇල්ලුවා Bye.
මේ ප්ලේ යන කතාවක් කියන මොකද්ද දන්නේ පොසිටිව්ලු මේ ඔයාලා යන්නකොට ස්කෑන් එකක් කරලා බලමු. ස්කෑන් ඕවර් එකක්. ඔපරේෂන් එක කීයක් විතර යයි දන්නේ නැහැ නේද ડોක්ටර්? උගාරක් කියන්නේ පල්ලා කවුන්ටර් එකට ගිහිල්ලා ඒගොල්ලෝ විස්තර කතා කරගෙන පේමන්ට් එක කරලා ඒක හවසට ඇඩ්මිට් වෙනවා. අනිත් දේ කරමු. කන්සල්ට් ෆෝම් එක. ඔපරේෂන් එක කරන්න කැමති කියලා මෙතන මස්සරක් දාන්න. හරි ડોක්ටර් එනවා අපිට ඇඩ්මිට්. හරි. කමන්නේ මේ අලුත් ડોක්ටර් කෙනෙක් අපි මෙයාටවත් කියලා බලමුකෝ ඒ ප්‍රශ්නේ. ඔව් නේද දැන් අලුත් රිපෝට් එකක් තරම් එන්න කිව්වනේ. ස්කෑන් එක. යම්කෝ. මොඩි මොඩි. බලමු අලුත් ස්කෑන් එක කොහොමද කියලා. මේ ස්කෑන් එකට අනුව අම්මා බබා දාන්නේ. මට පේන්නේ කලින් ડોක්ටර්ට මොනවා හරි වැටීමක් වෙනවා. බබා ඉන්නවා කියන්නේ ඒකෙන් මම ප්‍රෙග්නන්ට්ද? බබාට නම් හරි ප්‍රශ්නයක් වත්ද? නෑ නෑ තාම ප්‍රශ්නයක් නෑ. අපි තව සති 4කින් ස්කෑන් එකක් කරලා බලමු. බුදුම දොස්තරලානේ. මාර දොස්තර කිව්වා. ඒක නෑ බලන්නකෝ දැන් ඉතින් බබා ඉන්නවා කියනවා දැන් පොස්ට් එකක් කරා. එහෙමත් කරලා අනේ අපි කොච්චර විශ්වාසයෙන්ද අපේ දොස්තර කෙනෙක් ගාවට යන්නේ. බලන්නකෝ අනේ එහෙම දොස්තර නෑ එක ගහනවා අප්පා. ඇත්තටම කිව්වොත් අම්මා කලින් ડોක්ටර්ට තිබුණා ස්කෑන් එකෙන් බබාව පේන්නේ නැත්නම් මෙන්න රේඩියෝලොජිස්ට් කෙනෙක් ගාව රිෆර් කරලා ඒකෙන් දැනගන්න. ඔයාලගේ එයා කරපු සැලකිලිමත්කම නිසා ඔයාලට පොඩි අසාධාරණයක් වෙලා තියෙනවා. ඔයාලට මේක හෙඩ්ලා එක්කම ගන්න පුළුවන්. පොඩ්ඩක් දෙන්න පුතලා කතා කරලා තීරණයක් ගන්නකො. ඕ නේද ડોක්ටර්? Thank you ડોක්ටර්. ඉංග්‍රීසිය කියන්න බලන්න අදාළ වෛද්‍යවරයා ඔබගෙන් අවසර ගත්තා නේද සල්ලි ගම්මෙන්? එහෙමයි ස්වාමී. කෙසේද අවසර ගත්තේ? පොලයක් තියත් සම්පරණ කීවා මා කැමති බව සඳහන් කොට. අදාළ සල්ලි ගම්මේ ගැන කිසි පැහැදිලි කිරීමකින් තොරව දෙසි අස්සන් ගත්තේ? එහෙමයි ස්වාමී. අදාළ සල්ලි ගම්මේ සිදුවිය හැකි අතුරු ආබාධ ගැන පැහැදිලි කිරීමක් කළාද? නැත ස්වාමී. එසේනම් මොහු කළ ඇත්තේ වරදක් ස්වාමීනි. කොට බුදුම පරිපූර්ණ නිවේදනය කරනවා. ස්කෑන් එකේ ජීවිතය බදින්නේ නෑ ස්වාමීනි. අපිටුවේ දැනම කරුවා මියපසින් කියන. මම ඒක ඔපරේෂන් එක කරමු. මොනවා? වෛද්‍යවරයා ගෙන්නනෝ. මෙන්න මේක කියනවා නරලෝක ස්කෑන් යන්ත්‍රයේ සති 7ක් වයිස් දරුවා පෙවුන්නේ නැහැ කියලා. මේ කියන්නේ ඇත්තක් වෙන්න පුළුවන්ද? ඒක එහෙම වෙන්න පුළුවන් ස්වාමීනි. දවස් 7ක් ගියාට පස්සේ ස්කෑන් එකක් කරාම පිටස් එකක් පේන්නේ නැති වෙන්න පුළුවන්.
පුළුවන්. එහෙනම් මොකක්ද සත්‍යයක්ද? එය සත්‍යයක් කිය හැටි නල්කුමනි. නමුත් මට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. අවුරුදු 20ක් විතර කලතුරු මෙවැනි වෛද්‍යවරයෙක් දන්නේ නැද්ද? සති 7ක් ගිය තැන ගර්භය ස්කෑන් යන්ත්‍රයෙන් නොපෙනෙන බව. එසේ නේද වෛද්‍යතුමනි? මෙයා පියෝජි කෙනෙක් නේ. එයාට දැනගන්න ඕනේ. වෛද්‍යතුමනි මට කියන්න එවැනි අවස්ථාවකදී සාමාන්‍ය වෛද්‍යවරයෙක් ක්‍රියා කරන්නේ කෙසේද? අපි මුලින්ම patient මොනිටර් කරන්න ඕනේ. patient follow up කරන්න ඕනේ. ස්කෑන් එකක් කරලා බලන්න ඕනේ. අපි යාව ආදරෙන් බලා ගන්නවා. ඔව් ස්වාමී මා නීතිය දන්නවා. මවගේ කැමැත්ත තිබුණත් මට දරුවෙක් විනාශ කරන්නට බෑ. දරුවෙක් විනාශ කරන්න පුළුවන්. මවගේ ජීවිතේට දරුවෙක් දර්ශනයක් කරනවා විතරයි. අනේ එදිනම නවත්තන්න. මගේ අසරණ දරුවා සදාකාලික අපඝාතයක් විදිහට මනෝ ජීවත් කරා. කොහොමයි මගේ මහත්තයා අවුරුදු 25 තිස්සේ දුක් විඳලා. මගේ මහත්තයා තාමත් දුක් විඳිනවා. මේක මොකද තමයි අසාධාරණ. එය සත්‍යයක් කිය හැකි ස්වාමී. එතනදී මූට රුජු වෙලා තිබ්බල නැහැ. මගේ පදාතේ යයි. පොඩ්ඩක් ඉන්න. අම්මා උඩරට, තාත්තා පහතරට, පුතා පිටරට. සභාව සූදානම්. රෝහිත චීටර්ස්. අවසන් මිනිත්ත දැනුම් දෙනවා. මේ වින්දිතය පැමිණියේ අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිසමයි. නමුත් වෛද්‍යවරයා මුදල් වෙනුවෙන් හෝ වෙනත් අරමුණකින් රෝගියාව අනවශ්‍ය ශල්‍යකර්මයකට වාදනය කළ බව පැහැදිලි. එසේම අවස්ථානුකූලව වෛද්‍යවරයෙකු විසින් කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිකාර අනුගමනය නොකළ බවද පැහැදිලි. එසේම වෛද්‍යවරයා එම ක්‍රියාව මවට වෛද්‍යවරයාගේ එම ක්‍රියාව මවගේ මානසිකත්වයට විශාල ලෙස බලපෑම බවද පැහැදිලි. ඒ අනුව මේ වෛද්‍යවරයාගේ නොසලකීමක් භාවය නිසා සිදුවූ බව සලකා වෛද්‍යවරයාව අපායට නියම කරනු ලැබේ. ඒ කියන්නේ දින්දරම මේ ලෝකේ අනාචාරය නැතිව සම්බන්ධයෙන් වත්වලේ පායට. මට බෑ සෝමි. ඕ Ha ha ha.